මං රැට නිදාගන්න යන්න කලින් අනිවාර්යයෙන්ම කරන දේවල් පහක් තමයි අද ඔයගොල්ලොත් එක්ක බෙදා හදාගන්න යන්නේ. මගේ ෆේස් එක මේන්ටේන් කරන්න, මගේ අත් දෙක මේන්ටේන් කරන්න වගේම ඒ වගේ නිකන් ඕවරෝල් හෙල්ත් එකටම නැත්නම් ලස්සන වෙන්න මම රෑ නිදාගන්න කලින් කරන දේවල් පහක් තමයි අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ. හායි මම චතු. ඉතින් කලින් දවසකදී මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරානේ උදේ නැගිට හැටියම මම සාමාන්‍යයෙන් ලස්සන වෙන්න කරන දේවල් පහක්. ඉතින් රෑ නිදාගන්න කලිනුත් මම ලස්සන වෙන්න කරන දේවල් පහක් තමයි ඔන්න අද කියන්නේ. පළවෙනි ටම ඔයගොල්ලෝ දන්නවා මම ගොඩක් සප්ලිමන්ට්ස් වර්ග පාවිච්චි කරනවා. ඉතින් සප්ලිමන්ට්ස් විදියට ගත්තොත් රෑ නිදා ගන්න යන්න කලින් මම අනිවාර්යයෙන්ම පාවිච්චි කරන එකක් තමයි මෙන්න මේ මැග්නීසියම් සප්ලිමන්ට් එක. සාමාන්‍යයෙන් ගෑනු ළමයින්ට නැත්නම් කාන්තාවන්ට අපේ ශරීරයේ තියෙන හෝමෝන පද්ධතිය හරියාකාරව වැඩ කරන්න වගේම තවත් අපේ ශරීරයට ගොඩාක්ම බෙනිෆිට්ස් එකතු කරන්න පුළුවන් සප්ලිමන්ට් එකක් තමයි මැග්නීසියම් කියලා කියන්නේ. අපේ මසල්ස් වල තියෙන මේක පේන්ස් අඩු කරන්න, අපේ ස්ට්‍රෙස් කන්ට්‍රෝල් කරන්න. සාමාන්‍යයෙන් ඉතින් ගෑනු ළමයින්ට අනේ මොනා කරත් ස්ට්‍රෙස් එනවනේ. ඉතින් මේ ස්ට්‍රෙස් කන්ට්‍රෝල් කරන්න වගේම සුව නිින්දකටත් මෙන්න මේ මැග්නීසියම් කියන සප්ලිමන්ට් එක ගොඩාක් සපෝට් කරනවා. ඉතින් ඒක නිසා තමයි රෑ නිදා ගන්න කලින් අනිවාර්යයෙන් මම මෙන්න මේ මැග්නීසියම් සප්ලිමන්ට් එක යූස් කරන්නේ. ඒ වගේම සප්ලිමන්ට් ගැන කතා කරනකොට මම රෑට පාවිච්චි කරන තවත් සප්ලිමන්ට් එකක් තමයි මෙන්න මේ සින්ක් සප්ලිමන්ට් එක. ඉතින් සින්ක් කියන්නේ ගොඩක්ම වාගේ හෙයා එකට, ඒ වගේම වාගේ බෝන්ස් වලට, වාගේ ස්කින් එකට, ඕවරෝල් බොඩි හෙල්ත් එකටම ගොඩක්ම ඉම්පෝටන්ට්ම තවත් සප්ලිමන්ට් එකක්. ඉතින් මගේ මල්ටි විටමින් එකේ සින්ක් තියෙනවා. හැබැයි මම වෙනම සින්ක් සප්ලිමන්ට් එකක් මේක දවස ගානේ කරන්නෙත් නෑ. මම සමහර දවසක් කර දවසක් වගේ මේ සින්ක් සප්ලිමන්ට් එකක් රෑ නිදා ගන්න කලින් අනිවාර්යයෙන්ම ගන්නවා. ඉතින් මේ සප්ලිමන්ට්ස් දෙක තමයි මම රෑට පාවිච්චි කරන්නේ. ඊළඟට රෑ නිදා ගන්න කලින් මෙන්න මේ ෆේස් බෙල්ට් එක මම යූස් කරනවා. ඉතින් මම ෆේස් බෙල්ට්ස් පාවිච්චි කරන්න ගත්තේ මම 360 එකෙන් කැවිටේෂන් එහෙමත් නැත්නම් තව එක එන්ඩෝ ලිෆ්ට් එක වගේ කරාන. ඒතකොට එන්ඩෝ ලිෆ්ට් ට්‍රීට්මන්ට් එක කරපු වෙලාවේ මට ડોක්ටර් කියපු දෙයක් තමයි මේ ඩබල් චින් එක අඩු කරගන්න මේ වගේ ෆේස් බෙල්ට් එකක් අඳින්න කියලා. ඉතින් දැන් ට්‍රීට්මන්ට් එක ඉවර වුණාට පස්සෙත් මම තාමත් මේ ෆේස් බෙල්ට් එක අඳිනවා. මොකද මට තේරෙනවා මේ අර මූණේ තියෙන පෆිනස් එක ගොඩක් අඩු කරගන්න මේ ෆේස් බෙල්ට් එකක් උදව් වෙනවා කියලා. ඉතින් ඔයගොල්ලන්ට මේක නම් ගන්න පුළුවන් ටෙමු එකෙන්, ෂීන් එකෙන් එම හරිම ලේසියෙන් ගන්න පුළුවන්. මං ගාව මෙඩිකල් එකකුත් තියෙනවා. හැබැයි මං ආස මෙන්න මේ ටෙමු එකෙන් ගෙනගත්ත මෙන්න මේ ෆේස් බෙල්ට් එක මෙන්න මේ විදිහට තමයි මේක දාන්නේ. ඉතින් රෑ නිදා ගන්න යන කලින් මම අනිවාර්යයෙන්ම මේක දාලා තමයි රෑට නිදා ගන්න. ඉතින් මේක සෝදලා කරලා තියාගන්න පුළුවන්. ඉතින් ෆේස් බෙල්ට් එකක් යූස් කරන එකත් මම රෑට කරන දෙයක්. ඊළඟට මට තියෙන ලොකුම ප්‍රශ්නයක් ඇවිල්ලා මගේ බොඩි ස්කින් එක ටිකක් ඩ්‍රයිනේ. ඒකෙනොත් වැඩිපුරම ඩ්‍රයි වෙන්නේ මගේ අත් දෙක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ කොහොමත් අත් දෙක සුපර් ඩ්‍රයි. කෙනෙක් මට පොඩි කාලේ ඉඳන් තිබිච්ච ස්කින් කන්ඩිෂන් එකක්. ඉතින් මම අත් දෙක බලා ගන්න අනිවාර්යයෙන්ම තව ස්ටෙප්ස් දෙකක් කරනවා. පළවෙනි එක ඇවිල්ලා හොඳ හෑන්ඩ් ක්‍රීම් එකක් යූස් කරන එක. ඉතින් මේ හෑන්ඩ් ක්‍රීම් එක ඇවිල්ලා සෝප් ඇන්ඩ් ග්ලෝරිය කියන ෆුඩ් හෑන්ඩ් ෆුඩ් කියන එක. ඉතින් මේක තමයි මම මේ දවස්වල මගේ හෑන්ඩ් ක්‍රීම් එක විදිහට පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් ඇප්ලයි කරලා මිනිත්තුවක් විතර මම හොඳට මසාජ් කරනවා අත් දෙක. ඒ වගේම තමයි මෙන්න මේ කියුටිකල් ඔයිල් එක මම යූස් කරනවා. ඉතින් මේ කියුටිකල් ඔයිල් එක ඇවිල්ලා කුෂියෝ බ්‍රෑන්ඩ් එකේ එන කියුටිකල් ඔයිල් එක. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ නේල් එක වටේට මේක ඇප්ලයි කරන්න. ඉතින් ගොඩක් වෙලාවට මම නේල්ස් දාලා ඉන්න කෙනෙක්. දැන් මේ දවස්වල දාලා නැහැ. ඉතින් ගොඩක් වෙලාවට මම නේල්ස් දාන කෙනෙක්. ඉතින් ඒතොර නේල් බෙඩ් එකේ තියෙන හෙල්ත් එක මේන්ටේන් කරන්න කියුටිකල් ඔයිල් එකකින් මම යූස් කරනවා. ඉතින් මෙන්න මේ ස්ටෙප්ස් පහ තමයි හැමදාම රැට නිදා ගන්න කලින් මම ලස්සන වෙන්න කරන ටිප්ස් පහක් විදිහට කරන්නේ. ඉතින් මීට අමතරව ඔයා මොනවා හරි ඔයාගේ නයිට් ටයිම් රූටින් එකට කරන දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොකද ඔයාගෙන් මටත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. තාම channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරන්න.